නිකමට හිතන්න එකම එක පොඩි අතපසුවීමක් එලෙමත් නැත්තම් එකම එක අගෞරවණීය මොහොතක් නිසා කල්ප 91ක් පුරාවට විඳවන්න වුණොත් කල්පයක් කියන්නේ කොච්චර දිග කාලයක්ද කියලාත් අපිට හිතා ගන්න අමාරු වෙන්නේ. ඉතින් හේතු ඵල ධම කොයිතරම් බලවත්ද කියන එක මේ කතාවෙන් අපිට හරිම අපූර්වවට තේරුම් ගන්න පුළුවන්. පළවෙනි කොටස කුමාරවරුන්ගේ උතුම් සැලැස්ම. මේ කතාව පටන් ගන්නේ මීට ගොඩක් කාලයකට කලින්, ඒ කියන්නේ පුස්ස සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ යුගයෙන්. ඒ කාලේ හිටපු රජතුමා දානේ දීමේ සම්පූර්ණ අයිතිය තියාගෙන හිටියේ තමන්ගේ ළඟමයි. අඩුම තරමේ තමන්ගේම දරුවන්ටවත් මේකට සම්බන්ධ වෙන්න අනස්ථාවක් රජතුමා දුන්නේ නැහැ. ඉතින් රජතුමාගේ පුත් කුමාරවරු 3 දෙනෙක් අපූර්ව උපක්‍රමයක් පාවිච්චි කළා. බුරු කෙරැල්ලක් ඇති කරලා ඒකේ යාලම සංසිඳුවලා රජතුමාගෙන් වරයක් ඉල්ලගත්තා. ඒ වරය තමයි වස්සුන් මාසයේ පුරාවට භාග්‍යවතුන් වහන්සේටයි භික්ෂු සංඝයාටයි උපස්ථාන කරන්න තියෙන අවස්ථාව. මේක සුළුපොටු වැඩක් නෙවෙයි. ලක්ෂ ගණනක් වුණ රහතන් වහන්සේලාට දන් දෙන්න, ආහාර පිසීමටම පමණක් 84000ක් වගේ දෙවන්ත පිරිසක් මෙයාට එකතු කරගන්න සිද්ධ වුණා. දැන් බලන්න මේ දෙවන්ත මෙහෙයුම සංවිධානය වුණ විදිහ. කුමාරවරු මේකේ ප්‍රධාන වගකීම පැවරුවේ හරිම දක්ෂ ඇමතිවරයෙකුට. මේ ඇමතිවරයා තමන්ගේ හිතවතුන් 11000ක් විතර එකතු කරගෙන මුළු සැපයුම් ජාලයම කළමනාකරණය කළා. ඊට පස්සේ අර අපි කලින් කිව්ව 84000ක් කෝකියෝ සහ සේවකයෝ සම්බන්ධ කරගත්තා. දිනපතාම කෑම වට්ටෝරුව, ඒ කියන්නේ මෙනු එක හදන එක බාර වුණේ ඇමතිවරයාගේ බිරිඳට. මේක හරිම පිරිසිදු චේතනාවෙන් අසීමිත ධනස්කන්ධයක් වියදම් කරලා පටන් ගත්තු මහා පුණ්‍ය කර්මයක්. දෙවනි කොටස අගෞරවනීය අතපසුවීමක්. කාලය ටිකින් ටික ගත වෙද්දී හැමදාම එකම දේ කරනකොට මේ සේවකයන්ගේ හිතේ තිබ්බ ඒ පූජනීය හැඟීමයි ගෞරවයයි ටිකින් ටික නැති වෙලා යන්න පටන් ගත්තා. මෙන්න මේ තැන තමයි කතාවේ හැරවුම් ලක්ෂය. බලන්නේ මුල් චේතනාවයි පස්සේ වුණු දේ අතර වෙනස. මුලින්ම කුඩා දරුවෝ ඇවිත් උයන තැන්වල කරදර කරද්දී සේවකයෝ යාලට කෑම ටික දුන්නා. හැබැයි ටික දවසක් යද්දී දරුවෝ විතරක් නෙවෙයි මේ කෑම හදන වැඩිහිටියොත් රහතන් වහන්සේලාට පූජා කරන්න කලින් ඒ කෑමවල රස බලන්නයි තමන්ගේ කොටස කන්නයි පුරුදු වුණා. හිතන ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේටයි උතුම් රහතන් වහන්සේලාටයි වෙන් කරපු පූජනීය දානයක් නිසි විදිහට පූජා කරන්නත් කලින් මෙහෙම කනවා කියන්නේ ඒක මුලින් තිබුණේ උතුම් චේතනාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා හරිම භයානක අකුසල කර්මයක් බවට පත් කළා. මේ පාප කර්මයේ ප්‍රතිඵලය ඇත්තටම හරිම බිහිසුණුයි. මේ කටයුත්තට සම්බන්ධ වුණු අර 84000ක් පිරිස මිය ගියාට පස්සේ කිසිම සමාවක් නැතුව කෙලින්ම ඉපදුනේ പ്രേත ලෝකේ. ඍජුගුණ ඇති මහරහතන් වහන්සේලාට අයිති දේවල් පූජා කරන්නත් කලින් අනුභව කරපු ඒ පාපේ නිසා එයාලට කන්න බොන්න කිසිම දෙයක් නැති සදාකාලික කුසගින්නෙන් පෙළෙන අන්ත අසරණ പ്രേත ආත්ම භාවයක් උරුම වුණා. තුන්වෙනි කොටස කල්ප 961ක දුක් ගැහැට. මේ දඬුවමේ විශාලත්වය අපේ මනසට හිතා ගන්නවත් අමාරුයි. එක කල්පයක් දෙකක් නෙවෙයි සම්පූර්ණ කල්ප 91ක් පුරාවටම මෙයා අසීමිත කුසගින්නෙන් වතුර බිදක්වත් නැතුව දුක් විඳා. දැන් අපි බලමු කාලයත් එක්ක මේක කොහොමද ගොඩනැගෙන්නේ කියලා. කල්ප ගාණක් ගෙවිලා ගිහින් අපේ මේ මහා භද්‍ර කල්පේ ආරම්භ වුණා. කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණු කාලේ මේ ප්‍රේතයෝ ගිහින් පින්නිල්ලුවා. හැබැයි උන්වහන්සේ කිව්වේ ඊළඟ බුද්ධ ශාසනය වෙනකන් ඉන්න කියලා. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලෙත් උනේ ඒ ටිකමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණාම උන්වහන්සේ දේශනා කළා ඊළඟට පහළ වෙන ගෞතම බුද්ධ ශාසනයේදී එයාලගේ ඥාතියෙක් බිම්බිසාර නමින් රජ වෙනා අන්න එදාට එයාගෙන් පින් අරගෙන මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. හතරවෙනි කොටස බිහිසුණු රාත්‍රියක්. අවසානයේදී එයාලේ බලාපොරොත්තු වුණු ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණා. හැබැයි බිම්බිසාර රජතුමාට ඒ මහා දාණය දීලා පින් අනුමෝදන් කරන්න අමතක වීම නිසා සිද්ධ වුණේ හිතා ගන්නවත් බැරි තරම් බිහිසුණු දෙයක්. දානේ දීලත් පින් නොලබුණු ඒ කලකිරීමයි. අවුරුදු කෝටි ගානක කුසගින්නයි නිසා එදා රෑමේ പ്രേතයෝ රජතුමාගේ නිදන කුටිය වට කළා. නිකමට හිතින් මවාගන්නේ දර්ශනය කොයිතරම් භයානකද කියලා. ඇටසැකිලි වගේ දි รา පත් වෙච්ච ශරීර, දරාගන්න බැරි කුණු ගඳ, පහළට එල්ලෙන බඩවල් සහ ඇස්, ඒ වගේම එයාලා වටේම ඉන්න මැස්සෝ රංචු. මේ අමනුෂ්‍යයන් දැක්කම සෝවන් ඵලයේ ඊටපු බිම්බිසාර මහරජතුමා පවා දැඩි ලෙස ත්‍රාසයට සහ බියටපත් වුණා. පහුදා උදේම බියටපත් වුණු රජතුමා භාග්‍යවතුන් වහන්සේව මුණ ගැහිලා මේ බිහිසුණු සිදුවීම ගැන ඇහුවා. එතනදී බුදුරජාණන් වහන්සේ රජතුමාගේ බිය දුරු කරමින් මෙහෙම දේශනා කළා. මහරජ, බිය වෙන්න එපා. යේ රාත්‍රියේ ඔබව වට කරගෙන හිටියේ වෙන කවුරුවත් නෙවෙයි.
කල්ප 91කට කලින් හිටපු ඔබේම ඥාතීන්. එයාලා මේ තරම් දිග කාලයක් බලාගෙන හිටියේ ඔබෙන් පින් අනුමෝදන් වෙන්න විතරයි. බලන්න කර්මය සහ සසරේ බැඳීම් කොයිතරම් ඈතක විහිදනවද කියලා. පස්වෙනි කොටස පුණ්‍යානුභාවයේ මහිමය. බුදුරජාණන් වහන්සේගේ මේ පැහැදිලි කිරීමෙන් පස්සේ රජතුමා ඊළඟ දවසේ නැවතත් දානයක් ලෑස්ති කරලා මේ උතුම් පත්තිදාන කර්මයට කියන්නේ පින් අනුමෝදන් කරන්න සූදානම් වුණා. මේ සිදුවීමෙන් අපිට පින් දීමේ ප්‍රායෝගික බලපෑම කොච්චර ප්‍රබලද කියලා හරිම ලස්සනට පේනවා. බුදුරජාණන් වහන්සේගේ රිද්දි බලයෙන් රජතුමාටත් මේ ප්‍රේතයන්ව දකින්න සැලැස්සුවා. රජතුමා පෑන් පූජා කරලා පින් දෙද්දීම අර ප්‍රේතයෝ ඉස්සරහා ලස්සන පෑන් පොකුණු මතු වුණා. ආහාර පූජා කරලා පින් දෙද්දීම දිව්‍යමය කෑම බීම පහළ වුණා. සිවුරු පූජා කරලා පින් අනුමෝදන් කරද්දී අර විරූපී ශරීර වැහිලා ගිහින් හරිම සුන්දර දිව්‍යමය වස්ත්‍රාභරණ පහළ වුණා. පිනෙන් යාලගේ පෙනුම හිම්පිටින්ම වෙනස් වුණා. 6 වෙනි කොටස පරම විමුක්තිය. කල්ප 91ක් පුරාවටම යාලා විඳපු ඒ අනන්ත අප්‍රමාණ වේදනාව සහ කුසගින්න අවසානයේදී එතනින් නිමා වුණා. ආර්ය සංඝයා වහන්සේට දුන්නු ඒ මහා දානය අනුහසින් වගේම ඒ පින් නිවර්දිව අනුමෝදන් කිරීම නිසා ඒ මොහොතේම අර අසරණ ඥාතීන්ට පරම විමුක්තිය ලැබුණා. හැබැයි කතාව ඇතලින්ම ඉවර වෙන්නේ මේ සතුරුදායක වේලාවදී බුදුරජාණන් වහන්සේ මේ පිරිස අරමුණු කරගෙන ධර්මයේ දේශනා කළා. ඒ දහම්පද අහපු අර 84000ක් පිරිස ඒ මොහොතේම പ്രേත ලෝකයෙන් චුත වෙලා ආලෝකමත් දිවිවරු 84000ක් බවට පත් වුණා විතරක් නෙවෙයි ධර්මය අවබෝධ කරගෙන සෝවාන් ඵලයටත් පත් වුණා. අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න යමක් ඉතුරු කරමින් අද මේ පැහැදිලි කිරීම අවසන් කරන්නයි සූදානම. එකම එක පොඩි අගෞරවනීය ක්‍රියාවක ප්‍රතිඵලය කල්ප 91ක් පුරාවට මේ වගේ දැවන්ත දුක්ඛිත දෝංකාරයක් දෙන්න සමත් වුණා නම් අපි එදිනදා ජීවිතයේදී හරිම පිරිසුදු චේතනාවෙන් කරන පුංචිම හෝ යහපත් ක්‍රියාවකට අවංක දානමය පුණ්‍ය කර්මයකට කොයිතරම්නම් ලොකු යහපත් බලපෑමක් මේ සංසාරයේ පුරාවටම ඇති කරන්න පුබාන් ඇද්ද? මේ ගැඹුරු කර්ම නියාමය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. එහෙනම් නැවතත් මේ වගේම හරවත් විග්‍රහයකින් අපි හමු වෙමු.